ඉතින් ඔන්න අද අරගෙන ආවා මාසිකව සාමාන්‍යයෙන් රුපියල් 94,000ක විතර හොයන්න පුළුවන් සුවන්ලකියාවක්. ඉතින් මේක ගැන වැඩි විස්තර කියන්න කලින් මම මතක් කරනවා කලින් සුවන්ලකියාව ගැන කොටවත් මම කට්ටියට කිව්වා channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි vacancy fill වෙන්න කලින් ඔයාලට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සමහර කට්ටිය message දාලා තිබ්බා vacancy fill කරලා කියලා. ඉතින් මම ඒකයි කිව්වේ මුලින්ම channel subscribe කරලා වීඩියෝ like එකක් දාලා තිබ්බොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ එහෙම. එහෙනම් හරි අදගෙන සල්ලකියාවට යන්න කලින් දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාත් ගෙදර ඉඳලාම සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් ඔයාටත් ගෙදර ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 10ක් ගෙනල්ලා තියෙන පොතක් තියෙනවා. ඒ පොතේ PDF එක ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 300ක වගේ පොඩි මුදලකට. ඔයාට මෙන්න මේ WhatsApp අංකේ අරගෙන ආපු සල්ලකියාවක ඉතින් අද අරගෙන ආපු සල්ලකියාව තමයි කපුරු බෝල ඇසුරුම් කිරීමේ සල්ලකියාව. ඉතින් මේ කපුරු බෝල ඇසුරුම් කිරීමේ සල්ලකියාවේදී ඔයාලට සාමාන්‍ය මාසිකව රුපියල් 94,000ක මුදලක් උපයන්න පුළුවන්. ඒ කියන්නේ එක පැකට් එකකට සාමාන්‍යයෙන් රුපියල් 12ක වගේ මුදලක් ගෙවනවා. හරිද? ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලගේ නිවසේට ඒ කියන අදාළ අමුද්‍රව්‍ය ටික ඔයාලගේ නිවසේටම ගෙනල්ලා දෙනවා. හරිද? කිසිම ආයෝජන කිරීමේ මොකුත් නැහැ. ඊට පස්සේ ඒ අදාළ එක එක ප්‍රමාණය කියන්නේ ඒක තියෙන ග්‍රෑම් 100 පැකට්ස් ඊට පස්සේ ග්‍රෑම් 200 250 ග්‍රෑම් 500 විතර ලොකු පැකට් එකක්. මේ විදිහේ එක එක පැකට් ගෙනල්ලා දීලා කොලිටින් කවර ටික ගෙනල්ලා දීලා ඔයාලට සමහර සීල් කරන මැෂින් අවශ්‍ය නම් ඒක පවා දෙනවා. සීල අමුද්‍රව්‍ය ඔයාලගේ නිවසට ගෙනල්ලා දුන්නාට පස්සේ ඔයාලට මේව අසුරම් කරලා නැවත ලබා දෙන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය මම කලින් කිව්වා වගේම මේක ඉතා සීමිත පිරිසකට විතරයි තියෙන්නේ. ඒ හින්දා මේකට සම්බන්ධ වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එකට මේ subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා අනිවාර්යෙන් පල්ලෙන් කැමතියි කියලා comment එකක් දැම්මොත් ඒ කට්ටියට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය මම reply එකක් විදියට දාන්නම්. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒක කරන්න. ඒ කරන කට්ටියට තමයි මට ඒ දේ දෙන්න පුළුවන් වෙන්නේ. අනික තමයි මම කිසිම එකක් promote කරන්න කිසිම ආයතනයක් හෝ ප්‍රමෝට් කරන්නේ මාත් අන්තර්ජාලය හරහා ලබාගත් තොරතුරුෙන් තමයි මේවා ඔයාලට අරගෙන එන්නේ. කිසිදු ආයතනයක් ප්‍රවර්ධනය කිරීමක් මා විසින් සිදු කරන්නේත් නැහැ කියලා මතක් කරන්න ඕනේ. එහෙනම් ඔයාලට හොඳ ආදායමක් දීලා ඊට හොඳ ආර්ථික තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා මම ඔයාලට සුබ පතනවා.